ඒ බෞද්ධ කියන අය භාවනා නොකරන කිසිම කෙනෙක්. බෞද්ධ කියන්නේ භාවනා කරන ඒ කාලේ ගත කළේ. අවසාන භාගයේදී ඉංග්‍රීසි ආණ්ඩුව රට පාලනය කළේ බොහෝම මහජනයාට හිතවත්. බෞද්ධයින්ට විශේෂයෙන් හිතවත්. මොකද ප්‍රධාන ජාතියේ ප්‍රධාන පිරිස බෞද්ධයෝ. නිදහස ලැබුණා විතරයි. එදා හිතාම නිදහස ලබන්න කෑ ගැහුවේ අපට ලොකුවට තව ඒවා කරගන්න. මේ මොකද ඒගොල්ලෝ මත්සන් හල් තැන් වල අරිනවා හරක් මස් කඩ අරිනේ තියෙනවා. මේවා අපි නැති කරලා අපේ පැරණි ශිෂ්ටාචාරය ගෙනියන්න ඕන. ඕකයි කෑ ගැහිල්ල ඉස්සෙල්ලා පටන් ගත්තේ ධර්මපාලතුමායම. ඔය උද්ඝෝෂණය වැඩි වෙලා තමයි නිදහස ඕනේ අපට. අන්තිම කාලේ අපට නිදහස නොලැබුණත් අපට කිසි පාඩුවක් තිබෙන්නේ නැහැ. ඉතා හොඳට අපට සිංහලයින්ට බෞද්ධයින්ට සැලකුවා ඉංග්‍රීසි ආණ්ඩුව. ඉතින් නිදහස ලැබුණා. ලැබුණු දා පටන්ම අර ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අපට කිවිච්ච පහසු ඔක්කොම ක්‍රමයෙන් නැති වෙලා ගිහලා ලංකාවේ බේබදු සමත රජයෙන් අනුබල ලැබුණා. ඒ කියන්නේ මත්පැන් හල් වැඩි කළා හරක් මේ මරණ තැන් වැඩි කළා. මේ අද ලංකාවේ හරකෙක් හොයාගන්න තැනක් නැහැ. තරමට සමහර ප්‍රදේශවල මිනිසුන්ගේ තිබෙන ගව සම්පත සමහර මිනිසුන්ගේ රැකියාව අත එක්කම නැති වෙලා. මොකද හරක් මස් කන හින්දා කඩ තියෙන නිසා ඔක්කොම විකුණනවා. එහාට එක්ක හොරෙන් අරගෙන ගිහලා මරනවා. අද එහෙන් පිටින් ගෝ ගහතෙනින් පිරිච්ච රටක් නේ. මත්පැනෙන් පිරිච්ච රටක්. මහජනයා එහෙන් පිටින්ම විනාශයටපත් වෙනවා. චරිතයක් නැහැ. චරිතයක් ඇති හොඳ අය බොහෝම ටිකයි. ඉතින් ආගම ප්‍රතිපත්තිය ආගමික හෙවත් ජාතික හිරිච්ච ඔක්කොම පිරිහිලා මේ රට අන්ත ප්‍රපාතයකට අද වැටිලා. මේ අවුරුදු ගණනක් තිස්සේ නිදහස ලැබුව දාහිකම් පක්ෂ දෙකක් තරහ කර මේ රට පරිහානියට පත් කළාම ඔක්කොම වගේ කියන මුල පාලනය කරපු කට්ටිය ඔක්කොම වගේ කියන ඒවයි ප්‍රතිඵල තමයි අත්තයි මේ මා කියන්නේ. මගේ හැඟීම, මගේ අවබෝධය.